ධර්ම කරුණක් මුල් කරගෙන යමක් පැහැදිලි කරන්න ගියොත් ඒක දැනුම පැත්තට බරයි. අත්දැකීමක් මුල් කරගෙන යමක් සාකච්ඡා කරනවා නම් අවබෝධයේ පැත්තට බරයි. දැනුම අවශ්‍යයි. හැබැයි අවබෝධයත් සමග. එතකොට අවබෝධයට මුල් තැන දීලා යමක් අපි සාකච්ඡා කරනවද මෙනෙහි කරනවද අන්න එතකොට දැනුම නිවැරදිව එතෙන්ට ගලාගෙන ඒ වගේම දැනුම සඳහා වූ පොතපත දේශනා බොහෝ අහලා තියෙනවා. ඇහිලා තියෙනවා. ඇහෙන්න අවස්ථාවක් තියෙනවා. අපේ වැඩසටහනේ මාතෘකාවත් පටිසෝතගාමී මග. එහෙනම් මෙන්න මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කර වදාළ මේ ධර්මය අවබෝධ වීම පිණිස අනුසෝතගාමී නොවි පටිසෝතගාමීව යම දකින්නේ අහන්නේ පේන්නේ දැනෙන්නේ සිතෙන්නේ කියන තැන කොහොමද කියන එක දැනගත යුතුය. එහෙනම් මෙතෙක් සංසාරේ අපි ආවේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපිට සුදු රෙදි පොරවාගෙන සිවුරු පොරවාගෙන බණ අහන්න ඇති. ගුරුවරු ඉදිරිපිට භාවනා කරන්න ඇති. හැබැයි නැකිටලා යන්නේ. එනිසා ඒකට සාක්ෂියක් විදියට අද ඉපදිලා මනුෂ්‍යත්වයක් ලබලා තියෙනවා. එදා ධර්මය ප්‍රතික්ෂේප කරන්නත් ඇති. ජේතවනාරාමයේ ඉදිරිපිටින් යන්නත් ඇති. අන්‍ය තීර්ථකයන්ගේ භාවනා අසපුවල ඉන්නත් ඇති. ඒකට සාක්ෂියක් විදියට අද අපි ඉපදිලා ඉන්නේ භවය. මනුස්ස ජීවිතය සාක්ෂි දරන. ඒ වගේම අපිට අපි ඒ බුදුවරු හමුවනු කාලය මනුස්සත්වයේ ලබලා ඒ විදියට ධර්මය මගහැරෙන්නත් ඇති. අබුදත් කාලවල ඉපදිලා ධර්මය සොයමින් දිදිගතව ශ්‍රුතයන් සමාදන් වෙමින් මේ ධර්මය හොයන්න යන්න කොහෙද? මේක බාහිර ලෝකයේ පවතිනවද? එහෙම නැත්නම් හිතේ පවතිනවද? මේ ලෝකය බාහිරේ පවතිනවද? මේ ලෝකය තමා තුළ පවතිනවද කියලා හොයන්න අන්න ඒ අබුද්ධෝත්පාද කාලයක මේ ධර්මය හෙව්වා වගේ බුද්ධෝත්පාද කාලයක බුදුවරු මගහැර ආවා වගේ මේ බුද්ධෝත්පාද කාලය මගහැර ගැනීමේ තොර මෙය තමන්ගේ අවසාන මනුස්ස භවය වූ අවසාන ආතන මනුස්ස භවය බවට පත් කර ගැනීම පිණිස අපි උත්සාහවන්ත විය යුතුයි. ඒ උත්සාහවන්ත වීම පිණිස තමා මේ මග පාදා ගනිමින් යන. අන්න ඒ මගට අවතීර්ණය වෙන්න යොමු වෙන්න තමන්ගේ කැපවීම වමනාව දක්ෂතාවය ප්‍රමාණවත්ද කියලා තමන් තීරණය කරන්න. තමන්ට තව කොච්චර දුරට මේක ශක්තිමත් කරන්න වැඩි දියුණු කරන්න පුළුවන්ද කියලා බලන්න. අපි රැවටිලා අහුවෙලා අවිද්‍යා සහගතව ඉන්නේ. මේ ලෝකය කියන්නේ බාහිරයේ තියෙනවා. එහෙම නැත්නම් අපි ධර්මය අහනවා අහලා කියනවා මේක හිතේ තියෙනවා කියලා. එහෙම නැත්නම් කියනවා බාහිරේ හිතේ තියෙන්නේ කියලා. ඉන්නොතනේ මේ ලෝකය බාහිරේ තියෙනවා කියන්නත් බෑ. බාහිරේ නෑ කියන්නත් බෑ. මේ ලෝකය හිතේ තියෙනවා කියන්නත් බෑ. නෑ කියන්නත් බෑ. මේ ලෝකය බාහිරේ හෝ හිතේ තියෙනවා කියන්නත් බෑ. බාහිරේ හෝ හිතේ නෑ කියන්නත් බෑ. ඔන්න ඔය තේරවිල්ල තේරුණු දවසට තමයි අනුපාද ශේෂ පරිනිර්වාණය කියලා. කද්ද තේරවිල්ල බාහිරේ ලෝකය තියෙනවා කියලා කියන්න බෑ. අපි බලමු. බාහිරේ ලෝකේ තියෙනවා
නම් මේ කය තුල මේ වස්තුන් තුල ලෝකය තියෙනවා නම් මේ කය ජරා ජීර්ණ වෙලා මිය යන අවස්ථාවේදී මේ ලෝකය අවසන්. තමාට නැවත භවයක් හට නොගන්න. නෑ එහෙම වෙන්නේ නෑ. මිය යෑමෙන් පස්සේ නැවත භවයක් එනවා සංසාර ගමන තියෙන බවට භාග්‍යවතුන් වහන්සේ දේශනා. බාහිරේ ලෝකේ තියෙන්න බෑ. බාහිරේ තියෙනවා කියලා කියන්න බෑ. නෑ ඊට පස්සේ සිතේ තියෙනවා කියලා කියන්න පුළුවන්. දැන් සිතක් අපිට රූපය මේ ඇහැට පේන රූපය එන්නම් හඳුනාගන්නේ සිත හට ගන්න පෙවුන. දැන් මේ පෙවුණු සිත අවසන් වුණාට පස්සේ අපිට ඇහෙනවා. එතකොට පෙවුණු සිත ඉවරයි. ඇහෙනවා. ඇහුණා කියලා දැනගත්තු සිත හට ගන්නවා. ඒක අවසන් වෙලා රස දැනෙනවා. රස දැනුණු සිත අවසන් වෙලා සිතුවිලි දැනෙනවා. සිතුවිලි හටගත්තු සිත අවසන් වෙලා ආපහු රස දැනෙනවා. දැන් ඔය ආකාරයෙන් සිතුවිලි හටගෙන අවසන් වෙලා හටගෙන අවසන් වෙනවා නම් සිතේ කොහොමද ලෝකයක් පවතින්නේ? දැන් මේ සිතේ නැත බාහිරෙත් නැත කිව්වට දැන් මේ තියෙන්නේ. දැන් බාහිරේ අපි උපමාවකින් අරන් බැලුවොත් දැන් අපිට දැන් මේ ඉන්න තැන ඉඳලා අපේ පුතාව සිහි කරන්න පුළුවන්. එතකොට හිතේ ඉන්නවා. හරි. හිතේ ඉන්නවනම් ඇයි පුතාව බලන්න යන්නේ? එතකොට හිතේ ඉන්නවා කියන්න බෑ. හිතේ ඉන්නවනම් ඉන්න දරුවා බලන්න යන්න උවමනාවක් නෑනේ. එතකොට එහෙනම් බාහිරේ ඉන්නවනම් හිතේ ඉඳලා තියෙනවා. දැන් ඔය දෙකේම ඉඳලා තියෙනවා. බාහිරේ පුතා බලන්න යනවා කියලා උවමනාවක් ඇති වෙන්නේ. එතකොට බලන්න බාහිරේ ඉන්නවනම් හිතේ ඉන්න දරුවා බලන්න යන්න ඕන කමක් නෑ. බාහිරේ ඉන්නවා. බාහිරේ ඉන්න කෙනා බාහිරෙන් අපිට හම්බ වෙනවනම් ඒ දරුවා හිතේ කොහොමද ඉන්නේ? දැන් ඔය කොයි තැනද ඉන්නේ? දැන් බලන්න අපිට තෝරගන්න ආපු තේරවිල්ල. දැන් බාහිරේද දරුවා ඉන්නේ හිතේද? හිතේ ඉන්නවනම් බලන්න යන්න ඕනේ. බාහිරේ ඉන්නවනම් හිතේ නෑ. දැන් කොහෙද මේ දරුවා ඉන්නේ? ඔන්න ඔය බාහිරේ දරුවා ඉන්නවාද නැද්ද කියන එකයි හිතේ දරුවා ඉන්නවාද නැද්ද කියන එකයි බාහිරේ හෝ හිතේ දරුවා ඉන්නවාද නැද්ද කියන මෙන්න මේ තේරවිල්ලට ගැටලුවට විසඳුම තමා භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ ධර්මය දර්ශනය කියලා පෙන්නලා දුන්නා. ඒ පෙන්නලා දුන්නු දර්ශනයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙසික නිසා තමයි මේ ලෝකය ඇති බවට දැනීමක් හැදිලා තියෙන්නේ. අවිද්‍යා කර්ම තණ්හා. දැන් කොහොම කීවාට අපිට මේක තේරෙන්නේ. අපි මේක තේරුම් ගැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ උපත්ති භවය සහ කර්ම භවය කියලා නිවැරදිව ඉරක් ගාලා වැටක් ගාලා තාප්පයක් බැඳලා මහා ප්‍රාකාරකින් වෙන් කරලා තියෙනවා. මෙන්න මේ සත්වයා ලෝකය කියලා මේ මවාගෙන ඉන්න ලෝකය වෙන් කරලා දෙනවා තාප්පකින් වැටකින් ඉර. අන්න ඒ වෙන් කරන තැන තමා පටිච්ච සමුපාදය තුල අවිද්‍යා කර්ම කියන තැනින් වෙන් කරනවා. අවිද්‍යා විපාක කියන තැනින් වෙන් කරනවා කර්මය කියන කොටස. අවිද්‍යා පත්‍ය සංස්කාර පත්‍ය විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලආයතන පත්‍ය පස්ස පත්‍ය වේදනා. ඔන්න ඔය වේදනා කියන තැනින් හරියටම ඉරක් ගාලා වෙන් කරනවා. අන්න එතෙන්ට එනකල් අපිට අවිද්‍යාවෙන් හටගත්තු කර්ම විපාකයයි පමණයි පවතින්නේ. මේ සංසාරේ මේ භවයේ ඉපදීම දක්වා
දක්වා වූ ඒ ඉපදීමෙන් පසුව ජනනය කරගන්නා ලද කර්ම තමයි ඔය විපාක විදියට අපිට පටිසන් දෙන්නේ. විපාක විදියට මේ ආයතන 6ට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මෙන්න මේ ගෝචර රූප ගෝචර වීම තමයි අවිද්‍යාවෙන් හටගත්තු කර්මය ඵලයක් විදියට තියෙන මෙන්න මේ ආයතන ටික. එය පුරාණ අවිද්‍යා කර්ම වලින් හටගෙන තියෙන්නේ. ඒක අපිට විනාශ කරන්න නැති කරන්න බෑ. දැන් ඒ හටගෙන ඉවරයි. ඒ හට ගැනීමේ විපාකයක් විදියට අපිට රූප පේනවා, ශබ්ද ඇහෙනවා. එය එලෙසම විය යුතුයි. අවිද්‍යාවෙන් හටගත්තු කර්ම ටික විපාක වශයෙන් ඵලයක් ගෙන දිය යුතුයි. විපාකය පටිසන් දිය යුතුය. ඔන්න ඵලයක් හැදුනා, රූපයක් පෙවුනා, ශබ්දයක් ඇහුණා. ඔන්න ඔතනින් ඉරක් ගහලා තාපයක් බැඳලා ප්‍රාකාරයක් ගහලා භාග්‍යවතුන් වහන්සේ වෙන් කරලා දෙනවා මෙන්න මේ වේදනාව කියන තැනින්. අවිද්‍යාපච්චය සංස්කාරපච්චය විඥානපච්චය නාම රූපපච්චය සලආයතන පච්චය පස්සපච්චය වේදනා. හොඳට දිහට ගන්න. මෙන්න මේ දැනීම හඳුනා ගැනීම තමයි වේදනා සංඥාය. අපිට රූපයක් හඳුනා ගන්න තැනින් අපිට ඒ ඇහෙන්නම් රූපය දැකපු රූපයේ චක්කු විඥාන කොටස අවසන්. ඒ විපාකය වෙන්න පුරාණ කර්ම අපිට තිබිලා තියෙනවා. පුරාණ අවිද්‍යාව තිබිලා තියෙනවා. ඒ අවිද්‍යාව කර්මත් හේතු කොටගෙන ඇති වුණු ආයතන වලින් තමයි මේ පෙනීම ඇහිම ඇති වෙලා විපාකය උනේ. රූපේ පේන අම්මා පේන තැනට එනවා. පින්නොතනි මේ පේන තැනට එනකොට ඒ විපාකය හේතුවට ඵලය ඇති වෙලා විපාකේ පටිසන්ධීලා අවසන් වෙනවා. මෙන්න මේ අවසන් වෙලා නිරෝධ වෙලා සුද්ධ වෙලා අවසන් වෙච්චි මේ රූපය නැවත තෙල් දාලා වැටි දාලා අවුලෝන එක. අහලා ඇති ඔය උපමාව අනන්තව. හැබැයි ගැලපෙන්නේ පින්නොනේ. මෙන්න මේ විපාකය නැවත හේතුවක් කරගෙන අන්න චේතනා කරන. යන්නේ මේ චේතනා කියන තැන තමයි පටිච්ච සමුපාදයේ තණ්හා උපාදාන. මෙන්න මේ තණ්හා උපාදාන කියන රතිය මුල් කරගෙන අර විපාකයක් වූ ඵලය නැවත හේතු කරගෙන ඒ හේතුවට ප්‍රත්‍ය එකතු කරනවා. ඔය හේතු ප්‍රත්‍ය මම වෙනම පැහැදිලි කරලා තියෙනවා. අවශ්‍ය නම් පසුව අහන්න. මෙන්න මේ තණ්හා උපාදාන කියන කොටස කෙලෙස් කොටස. නව කර්ම ජනක කර්ම කියනවා. මෙන්න මෙතනින් තමයි අපිට ඒ දැකපු අම්මා කෙරෙහි අර වේදනාව ළඟින් දුක වේදනා උපේක්ෂා වේදනාවක් ඇති වෙනවා. ඊ ඇති වුණු බව නොදන්නකම නිසා නොදැනෙනකම නිසා නොදකින්නකම ඊ දුකයට දුකට උපේක්ෂාවට ඇලීම තමයි තණ්හා. නැවත මෙනෙහි කරන්න මෙන්න මෙහෙමයි අම්මා මෙහෙමයි ඉන්නේ, මෙහෙමයි ලෙඩ වෙලා ඉන්නේ, මෙහෙමයි සිවුරු පොරවගෙන ඉන්නේ, මෙහෙමයි සුදුරෙදි ඇඳගෙන ඉඳලා අපි එතනදී චේතනා කරනවා. අන්න එහෙම චේතනා කරනවා කියන්නේ උපාදාන වෙනවා. මෙන්න මේ කොටස, මෙන්න මේ තණ්හා උපාදාන කියන කොටස වෙන් වෙනවා නව කර්ම පැත්තට සිටේ. ඒ කියන්නේ ඔන්න පැහැදිලිව භාග්‍යවතුන් වහන්සේ වෙන් කරපු වචන දෙකක් තියෙනවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් සහ සිතුවිලි ප්‍රත්‍යයෙන්, චේතනා ප්‍රත්‍යයෙන්. ඒ කියන්නේ මෙතෙක් පැහැදිලි කරේ ස්පර්ශය
තුලෙන් තමා වේදනාව ළඟට එනකල්ම මෙය එන්නේ. මෙන්න මේ තණ්හා උපාදාන කියන කොටස සිතුවිලි ප්‍රත්‍යයෙන් හටගන්න. සිතුවිලි වලිනුයි වෙන්නේ. චේතනා කරන්නේ සිතේ මනෝ චිත ධර්මතාවය. මනෝමය සිතුවිලි වලින් තමා චේතනා. මෙන්න මේ චේතනා කියන තැන තමා අපිට අලුතෙන් කර්මයක් හටගන්න. අර පෙවුණු අම්මගේ රූපය වේදනා කියන දැනීම හඳුනා ගන්න තැනින් අවසන් වෙච්චි බවට තියෙන නොදැනුවකම අවිද්‍යාව නිසාවෙන් අන්න නැවත මෙන්න මේ නව කර්මය හටගන්නවා. අන්න භවය අම්මා නැවත දැක ගැනීමේ බලා ගැනීමේ උදව් කිරීමේ උවමනාව ආසාව කැමැත. අන්න ඒ පිනිස දුක ජාති ජරා මෙන්න මේ ඉපදීම මේ මව්සෙන් ඉපදීම නෙවේ පින්න. මෙන්න මෙතන මේ භවගාමී වීමමයි ඉපදීම. මොකද්ද ඉපදුනේ? අන්න අර අම්මා නැවත අලුතෙන් ඉපදුනා. සිත තුල ඉපදුනා. මෙන්න මේකයි ඉපදීම විදියට භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළේ දේශනා කළේ. මෙන්න මේ ඉපදීමයි දුක. නැතුව මව් කොසින් ඉපදීමක් නෑ. මේ කය මරණයටපත් වෙලා මරණය නෙමේ. මරණය තියෙන්නේ මෙන්න මේ උපදින තැනමයි. පුරාණ කර්මයෙන් ඉපදුණු මෙන්න මේ අම්මා කියන දැන ගැනීම වේදනාව සංඥාව කියන තැන හඳුනාගත්තු තැනින් අවසන්ම වෙනවා. ඒ කර්මය ඉවරයි. විපාකය ඉවරයි. ඵලය අවසන් වුණා. හේතුව අවසන් වෙනකොට ඵලයත් අවසන් වෙලා ඉවරයි. අලුතෙන් තෙල් වැටි දාලා අවුලෝපු එක නිසා අන්න නැවත භවය හැදුනා. හැබැයි ඒ අම්මා කියන දැන ගැනීම බාහිරේ ඉන්න අම්මට තල්ලු කර අම්මා තැනට තිබ්බොත් අම්මට ගලපලා ගතු තැන තමයි අපිට නව කර්ම හැදෙන්නේ. ඔන්න ඔතන ඔය ඇති වෙන බව මෙහෙම අම්මා කියලා මම දැනගත්තේ මෙන්න මේ පුරාණ කර්මයේ ඵලයක් නිසා වෙන් කියන තැන හරියට අවබෝධ වුණා නම් මෙන්න මේක තේරුම් ගතනම් ඒ පු탁ජන පුජලයා විද්‍යාව පහල කරගත් පුජ්‍යලයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඒ පුජ්‍යලයාගේ අනුපාද ශේෂ පරිනිර්වාණය සාක්ෂාත් වීම වළක්වන්න බෑ. අපි කොහේ ධර්මය සාකච්ඡා කළත් කොහෙන් ධර්මය ඇහුණා මෙන්න මේ අවිද්‍යා කර්ම කියන කොටස අපේ පුරාණ කර්ම කොටසක් විදියට වෙන් කරගෙන ඒක අවබෝධ වෙලා මෙන්න මේ නව කර්ම කියන තැන අලුතෙන් මේ ඉන්නේ අම්මනේ මගේ අම්මනේ කියන තැන වෙන් වුණා. මෙන්න මෙතන මෙහෙම දෙයක් තමා වෙන්නේ කියන අවබෝධය ආවනම් පළවෙනි ඵලයට පත් වෙලා මෙන්න මේක නේනම් මෙතන වෙන්නේ. එහෙම නැතුව මෙන්න මේ ප්‍රාණ කර්ම අවිද්‍යා කර්ම තණ්හා කියන කොටසක් නිසා මාව කියලා මම කියලා මගේ කියන මේ සක්කාය දිට්ඨිය ඇති වෙලා තියෙනවා මිසක මෙතන මම කියලා හැදෙන්න දෙයක් හදන දෙයක් හැදුණු දෙයක් බාර ගන්න කෙනෙක් පවතින්නේ නෑනේ කියන ඥානය පහළ වෙනවා. ඒ ඥානය පහළ වීම සඳහා තමයි පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ විනය පිටකය, සූත්‍ර පිටකය සහ අභිධර්ම පිටකය. විනය පිටකයෙන් අපිට සීලය සම්පූර්ණ කරලා දෙනවා. මෙන්න මෙහෙම සිත සමාධිමත් කරගන්න. පංචශීලයේ, අටශීලයේ, ආර්ය දස සීලයේ පිහිටවලා එක එක ආකාරයෙන් භාග්‍යවතුන්
භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ සිත, කය, වචනය සංවර කරව. ඒ සංවර කරගතු පෘථග්ජන අසුතවත් කුජලයාට මනුස්සයාට සූත්‍ර පිටකයෙන් දේශනා කරනවා භාග්‍යවතුන් වහන්සේ රූපය කියන්නේ මෙන්න මෙහෙම හැදුනා. මෙන්න මේ රූපය කියලා අපිට පේන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාවයන් හතරකින් අවකාශය ආවරණය කරගෙන පවතින වස්තුවක්නේ. ඒක රූපය විදියට අපි ප්‍රඥාප්ති පනවගෙන තියෙන එක තමයි අපිට බෝලය, ගෙදර, ගහකොළ, අම්මා තාත්තා කියලා හැදිලා තියෙන්නේ කියන එක දේශනාවෙන් පැහැදිලි කරනවා. ඒකට සූත්‍ර පිටකය කියලා කියන. දැන් ඔය දැනුම ගත්තු ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් බවට පත්වෙන කුජලයා මොකද කරන්නේ? අන්න පින්වතුනි, මෙන්න මේ අභිධර්මය කියන විග්‍රහය, විපස්සනාව, විදර්ශනා මොකද්ද? මෙන්න මේ රූපය කියනවා. රූපය පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදුනා කියනවා. මේ හැදුණු රූපය මගේ කියාගෙන ඉන්නවා. මම කියන කෙනා මෙතන ඉන්නවා. මට ආත්මයක් තියෙනවානේ කියලා සකස් කරගෙන ඉන්න. මෙන්න මේ தත්ත්වෙන් මිදීම පිණිස මෙන්න මේක විදර්ශනාවට ලා කර. අන්න රූප වේදනා සංඥා සංඛාර විඥාන පංච උපාදානස්කන්ධය තමා මෙතන පවතින්නේ. මේ සක්කාය කියන්නේ මේ පංච උපාදානස්කන්ධයයි. මහණෙනි, එනම් මේ පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම දකින්න. ඒ දැකීම පිණිස විදර්ශනා කරන්න. ඔන්න ඔය විදර්ශනා කරන කොටස තමා මුලින් පැහැදිලි කරේ. නැතුව මේ අභිධර්මය කියලා ඇහෙනකොට තමන් එතනින් නැකිටලා දුවන ධර්මයක් නෙවෙයි. මෙන්න මේක විදර්ශනා කරලා විග්‍රහ කරලා විශේෂයෙන් ආභ්‍යන්තරය ඇතුළත දකින්නේ. දැන් ඔය දකින හැටි, දැකිය යුතු ආකාරය තමා මුලින් පැහැදිලි කරේ. ඒ පැහැදිලි කරලා එය විය යුතු තැනට භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ ත්‍රිපිටකය ගැලපිලා තියෙන්නේ පින්වතුනි. ඔන්න ඕම තියෙන ත්‍රිපිටකයක මේ අභිධර්මය කියන කොටස නැතුව කවදාවත් සිල් රැක්කටවත් දානටවත් සීල සමාධි ප්‍රඥා නැතුව මේ ප්‍රඥා කොටසට ඇතුළත් වෙන්නේ නැතුව මෙය කවදාවත් විසඳා ගන්න බෑ. හැබැයි විසඳා ගන්න ඉතුරු වෙන දේකුත් නෑ. තමන්ට යමක් තේරුම් ගැනීම පමණයි මෙතන විය යුතුව. අන්න ඒ තේරුම් ගැනීම පිණිස මෙන්න මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඇතිවන්නා වූ මේ වේදනාව කියන තැනින් ඉරක් ගාලා තාපයක් බැඳලා පර්වතයක් කියලා ආකාරයක් බැඳලා වෙන් කරගන්න. මෙන්න මේ පේන, ඇයෙන, දැනෙන, සිතෙන දේවල් විපාක විදියට පේන්නේ. කකුල රිදෙන්නේ, රිදෙනවා. ඒක රිදෙනවා. ඒ රිදෙනකම දැනගත්තු සිත වෙනම එකක්. මේ රිදෙනවා කියන දැනීම, ඒ වේදනාව හඳුනා ගන්න එක විපාකයක්. කවදා කොතැනකදී හෝ මේ කකුල තමන්ගේ තව කෙනෙකුට කරපු හානියක් නිසා තමයි මේ කකුල දැන් විපාකයක් විදියට මේ කකුල රිදෙන්නේ. ඒ වේදනාව දැනගන්නවා, හඳුනා ගන්නවා. එතනින් ඉවරයි. වේදනාව දැනෙනවා, හඳුනා ගන්නවා. නැවත වේදනාව එනවා, හඳුනා ගන්නවා. නැවත වේදනාව එනවා. ඕම වේදනාව එනවා, හඳුනා ගන්නවා. එනවා, හඳුනා ගන්නවා. අවිද්‍යා කර්ම විපාක දෙනවා. විපාක ඵලෙන් අවසන් වෙනවා. අනේ මේ අවසන් වෙන ඵලයට මොකද කරන්නේ? අනේ මගේ කකුල රිදෙනවානේ කියලා තණ්හා උපාදාන කියන කොටස එකතු කර ගන්නවා. ඇයි පින්නතුනි මේක මගේ කියලා ගන්න තියෙන උවමනාව මොකද්ද? කකුල රිදෙනවා දැනගෙන ඉන්නවා. ඒකට සතුටු වෙන්නේ නැහැ, නොසතුටු වෙන්නෙත් නැහැ. රිදෙන බව දැනගන්න. ප්‍රතිකර්මයක් ඕනනම් කරනවා. ඒ ප්‍රතිකර්මයක් පුරාණ කර්ම විපාකයක් විදියට සලකලා මේම ප්‍රතිකර්ම විද්‍යාලේප කියලා වෙද මාත්‍යෙක් මෙහෙම එකක් හදලා තියෙනවා.
ඒක මට මෙතන පරිසම් දෙනවා. ඒක මල් ළඟ තියෙනවා. මම කකුල ටිකක් ගා ගන්නවා. ඒක සිද්ධ වෙන දෙයක්. ඒකත් පුරාණ කර්මය අනුව සිද්ධ වෙච්ච දෙයක්. මේ වේදනාව ඇතිවීම, කකුලේ වේදනාව නැතිවීමත් ඒක කර්මයේ විපාකයක් විදියට ඇති නැතිවීම සිද්ධ වුණා. මේක මම කරපු දෙයක්වත් මගේ දෙයක්වත් නෙවෙයි. මෙන්න මේ සඳහා වේදනා, සුඛ වේදනා හෝ දුක් වේදනා හරහා චේතනා කිරීම. එතනදී සුඛ වේදනාවක් දුක වේදනාවක් එන්න පුළුවන්. ඒක විපාකය. එතනින් අවසන්. හැබැයි ඒ සුඛ වේදනාව දුක වේදනාව මත චේතනා කරන එක නතර කළා. චේතනාවෙන් විඥානය අරහා මගේ කකුලයි රිදෙන්නේ කියන තැනට යන්නේ උපාදාන කරගන්න නැතුව මෙන්න මේක රිදෙනවා කියන තැන නතර වෙන්න පුළුවන් නම් අන්න විපාකයේ ඵලයෙන් අවසන් වෙනවා ඉවරයි. ඔන්න ඕක තමයි දාරුචේරිය පාසක මහතාට දේශනා කළේ භාග්‍යවතුන් වහන්සේ. දැක්කොත් දැකා, ඇහුනොත් ඇහුණා, දිත්තේ දිත්තමත්තං, සුතේ සුතමත්තං, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියලා උන්වහන්සේ රහතුණා. ඒ වගේම අපිට මෙන්න මේ දැක්කොත් දැක්කා කියන තැන ඉර ගහලා තියෙන තාප්පේ බැඳලා තියෙන තැනින් නතර වෙන්න පුළුවන් නම් ඒ නතර වීම සඳහා තමා පින්නතුනේ උපක්‍රමයක් විදියට රූපයක් අම්මා දැක බව මම දැනගතා. අම්මා කියලා මම දැකා. අම්මා කියලා මට සිතුණා. ගහ කියලා මට සිතුණා. මගේ ගෙදර කියලානේ මට දැනුනේ කියන තැන පුරන්න කියන්නේ ඔන්න ඕක. ඔන්න අභිධර්මයෙන් මේ පැහැදිලි වුණා. ප්‍රායෝගිකව මේවා විපස්සනා කරන හැටි තේරුම් ගත්තා. ඇහුණු දේ තේරුම් අරගෙන මෙන්න මේ විපස්සනා කිරීමෙන් නැවත නැවත මෙන්න මේ ඇහෙන දකින පේන දේවල් මේ ආකාරයෙන් විදර්ශනාවට ලක් කරොත් මෙන්න මේ මුලින් ඇහුණු විදර්ශනාව තමයි මෙතන සිද්ධ වෙන්නේ. විපාකයේ ළඟින් මෙන්න මේ කර්ම විපාකයේ අවිද්‍යා කර්ම විපාක ගැන තැනින් මේක නතර වෙනවානේ කියන අවබෝධයට දැන් අපි අහලා තියෙනවා. ෆයිල් වලට දාලා නතර කරලා පැම්පත් කරලා තියෙනවා. මෙන්න මේක අපි වඩාගෙන යනකොට යම් දවසක අන්න එනවා ඇර නේනම් මේක මෙතන නතර වෙන්න පුළුවන්. නතර වෙනවනේ. මේ වෙනමනේ මම හිතලා මේ වේදනාව කියන එක හෝ අම්මා කියන එක මේ රූපෙට ගලපලා නැවත හදාගන්නේ කියන තැනට ඥානය පහළ වෙනවා. එය දකිනවා ඥානය පහළ වෙනවා. නුවණ ඇති වෙනවා. විද්‍යාව පහළ කරගන්නවා. ආලෝකය වාගා චක්කුන් උදපාදී ඥානන් උදපාදී ආලාරභාන්සේ දේශනා කරන්නේ ඔන්න ඔය අහගත්තු දේ නැවත නැවත තේරුම් අරගෙන තේරුම්ගත්තු දේ නැවත නැවත පුරොත් ඔන්න ප්‍රත්‍යක්ෂය කරා යන දෙවන ඇස පහළ වෙනවා කියලා කියන්නේ පින්වත්නි. ඔන්න ඔතනයි ඔන්න ඕක පහළ කර ගැනීම අවයන්නේ. කෙලෙස් පරිනිර්වාණය තමයි සෝපදිශේෂ පරිනිර්වාණය කියලා කියන්නේ. ස්කන්ධ පරිනිර්වාණය තමයි අනුපාදශේෂ කියලා කියන්නේ. සෝපාදිශේෂ පරිනිර්වාණය දක්වා පමණයි අපිට මෙහෙයවන්න යොමු වෙන්න යමක් කරන්න වෙලා තියෙන්නේ. ඊට පස්සේ ස්කන්ධ පරිනිර්වාණයට කරන්න දෙයක් නැහැ. එය මේ ස්කන්ධයන් වලට පරිසම් දීලා කාලය අවසන් වෙනකොට පරිසම් දීම අවසන් වෙනකොට ස්කන්ධ පරිනිර්වාණයටපත්. එහෙමනම් කෙලෙස් පරිනිර්වාණය ජීවතුන් අතර ඉද්දි සිද්ධ වෙන දෙයක්. මරුණට පස්සේ අනිච්චාවත සංඛාරා කියන්නේ මොකද්ද කියන එක දැන් තේරුම් ගන්න, අවබෝධ කරගන්න, මලගෙදරට යන්න කනගාටුව ඇති කරගන්න. මෙතෙක් කල් අනිච්චාවත සංඛාරා කියලා මරුණු මිනිහ ඉදිරිපිට පාරේ වාහනේ ගෙදර වැටේ